ඇත්තට මේ ස්මාර්ට්ෆෝන් එකේ 144Hz ඩිස්ප්ලේ එකකින් කිසිම වැඩක් නැහැ. ඒ ඇයි කියලා දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ Xiaomi Redmi 15 4G ස්මාර්ට්ෆෝන් එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එකේ 5G එඩිෂන් එකකුත් වෙනවා. අද අපි කතා කරන්නේ 4G ස්මාර්ට්ෆෝන් එක ගැන. අපි ඉස්සරම කතා කරමුකෝ මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිසින් ගැන. ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ 6GB RAM 128GB internal storage තියෙන ස්මාර්ට්ෆෝන් එක ලංකාවේ රුපියල් 50000කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට 8GB RAM 256GB internal storage තියෙන ස්මාර්ට්ෆෝන් එක රුපියල් 55000කට මිලදී ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ අන්බොක්සින් එක ගැන. අපිට ස්මාර්ට්ෆෝන් එකේ බොක්ස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ බොක්ස් එක අන්බොක්ස් කරාම අපිට ස්මාර්ට්ෆෝන් එකට අමතරව ලැබෙනවා user manuals ලැබෙනවා. SIM eject tool එක ලැබෙනවා. ඊට අමතරව transparent ඕන colored back cover එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒ වගේම 33W charge adapter එක ලැබෙනවා සහ type C cable එක ලැබෙනවා. අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වෙන්නේ 2025 අගෝස්තු මාසේ. ඒ කියන්නේ මේ වීඩියෝ එක රිලීස් කරන්න පොඩි කාලයකට කලින් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ගත්තොත් මේ ස්මාර්ට්ෆෝන් එක 4G mid range ස්මාර්ට්ෆෝන් එකක්. mid range කියලා කියන්නේ lower mid range ගන්න තමයි අයිති වෙන්නේ. ෆෝන් එකේ ඝනකම මිලිමීටර් 8.6ක්. ඒ වගේම ෆෝන් එකේ බර ග්‍රෑම් 324ක්. ඇත්තටම මේ ස්මාර්ට්ෆෝන් එක ගණකම් මේ වගේම ටිකක් ස්මාර්ට්ෆෝන් එක බරිනුත් වැඩි. ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස්, බැක් පැනල් එක සහ ෆ්‍රේම් එක ප්ලාස්ටික්. ෆෝන් එකේ බැක් පැනල් එකේ අපිට ඩුවල් කැමරා සෙටප් එකක් එක්ක ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී කැමරා තුනක් පේනවා. ඒ වුණාට ඇත්තටම තියෙන කැමරා දෙකයි. එක කැමරා එකක්, ඩමි කැමරා එකක්. ඉතින් බැක් පැනල් එකේ බොටම් සයිඩ් එකේ අපිට Redmi logo එක බලා ගන්න පුළුවන්. අපිට ෆෝන් එකේ දකුණු පැත්තේ volume rocker සහ power key එක බලා ගන්න පුළුවන්. මෙතනදී power key එකේමයි fingerprint එක එන්නේ. fingerprint එක fast වගේම accurate. ෆෝන් එකේ බොටම් සයිඩ් එකේ අපිට primary microphone එක, type C port එක සහ single speaker එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ වම් පැත්තේ අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. මෙතනදී SIM tray එකේදී අපිට වෙනම SIM දෙකක් හෝ SIM එකක් සහ micro SD card එකක් පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකේ top එකේ අපිට IR blast එක බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එකට IP64 graded protection එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වතුරෙන් dust එකෙන් වගේ ෆෝන් එකට ආරක්ෂාවක් තියෙනවා. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන build quality ගැන කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ single speaker එකක්. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එක ටිකක් ඝනකම වැඩි සහ ස්මාර්ට්ෆෝන් එක ටිකක් බරත් වැඩි. ඩිස්ප්ලේ එකේ bezels බලුවොත් එහෙම ටිකක් thick bezels තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ build quality සැලකුවොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක lower mid range ස්මාර්ට්ෆෝන් එකක් විදිහට අපිට B+ මට්ටමක බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance ගැන. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන operating system එක වෙන්නේ Android 15 HyperOS 2 UI එකත් එක්ක. ඉතින් Android 15 තියෙන නිසා දැනට තියෙන ඕනම app එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ run කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ එදිනදා ජීවිතේට වැදගත් වෙන apps කීපයකුත් මේ ස්මාර්ට්ෆෝන් එකට ඔයාට pre-install කරලා ලැබෙනවා HyperOS 2 UI එකත් එක්ක. ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එකට Xiaomi ලාගේ පොඩි AI features කීපයකුත් ලැබෙනවා. ඉතින් ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එකට අවුරුදු 2ක් දක්වා Android major updates ලැබෙනවා. අවුරුදු 3ක් දක්වා security patch updates ලැබෙනවා. ඉතින් ඇත්තටම OS එක පැත්තෙන් නම් කියන ලොකු ගැටලුවක් නැහැ. අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන chipset එක ගැන. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ Qualcomm Snapdragon 685 6 nanometer chipset එක. ඉතින් ඇත්තටම මේ chipset එක low end chipset එකක්. අපිට මේ chipset එකත් එක්ක ලැබෙනවා GPU එක විදිහට Adreno 610 GPU එක. ඒ වගේම octa-core processor එකක් ලැබෙනවා සහ clock speed එක MHz 2800ක් ලැබෙනවා. ඉතින් මේ chipset එකේ CPU performance එක average. ඒ වගේම gaming performance එක ගත්තොත් එimhe සෑහෙන අඩු මට්ටමක තමයි තියෙන්නේ. chipset එකේ battery එකට හොඳ support එකක් දෙනවා. ඉතින් overall අපිට තරමක් අඩු performance එකක් තමයි මේ chipset එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ smartphone එකේ RAM ගැන කතා කරොත් එimhe අපිට inbuilt 6GB සහ 8GB වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම internal storage ගැන කතා කරොත් එimhe 128GB සහ 256GB වලින් බලා ගන්න පුළුවන්. micro SD card එකක් භාවිත කරන්න පුළුවන් ඉඳලා අපිට 2TB දක්වා storage එක වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් overall මේ smartphone එකේ performance ගැන කතා කරොත් මෙන්න මේ chipset එක නිසා අපිට Mobile Legends, Free Fire, PUBG වගේ games අපිට low settings වලින් play කරන්න පුළුවන්. නමුත් අපි මේ games හොඳින් play කරනවා නම් මේ chipset එකත් එක්ක අපි frame rate එක තියාගන්න ඕන 30 60ත් අතර. අපි ඇත්තටම Genshin Impact වගේ game එකක් play කරන්න ගියොත් එම අනිවාර්යයෙන්ම frames drop වෙනවා සහ game එක lag වෙන්නත්
පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක 144Hz තිබ්බට මේ chipset එකට බෑ මෙන්න මේ 144Hz කියන එක හැන්ඩල් කරන්න. ඒක නිසා ඇත්තටම මේ ස්මාර්ට්ෆෝන් එකේ 144Hz තිබිලා වැඩක් නැහැ. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ display specs වලදී අපි මේ refresh rate එක ගැන වෙනම කතා කරමු. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ performance වලින් එදිනෙදා day to day task කරගන්න පුළුවන්. social media යන්න, movies videos බලන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම streaming වලටත් ගැටලුවක් නැහැ. streaming වලදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරාවේ පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒක කැමරා ස්පෙක්ස් වලදී කතා කරමු. ඉතින් ඕවරෝල් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ ඇවරේජ් මට්ටමක performance එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ කවුරු මොන විදියට කිව්වත්. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගොඩක් අඩු කියලා. ඉතින් සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු කරගන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance ප්‍රමාණවත්. ඉතින් low mid range ස්මාර්ට්ෆෝන් එකක් විදියට මේ ස්මාර්ට්ෆෝන් එකේ performance අපිට C+ මට්ටමක බලා ගන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ display specs ගැන. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ display එක විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.9ක IPS LCD display එකක් 144Hz refresh rate එකක් එක්ක. ඉතින් අඟල් 6.9ක් කියලා කියන්නේ ලොකු display එකක් මෙතෙන්දී ලැබෙන්නේ. අපි කතා කරත් මේ ස්මාර්ට්ෆෝන් එකේ 144Hz refresh rate එක ගැන. මේ refresh rate එක adaptive refresh rate එකක්. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට විතරයි refresh rate එක අඩු වැඩි වෙන්නේ. මෙන්න මේ නිසා මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක බහින ශීඝ්‍රතාව ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ refresh rate එක නිසා ස්මාර්ට්ෆෝන් එක scroll කරද්දී swipe කරද්දී අපතර මාරු වෙද්දී වගේ social media ඇද්දී අපිට හොඳ animation smoothness එකක් බලා ගන්න පුළුවන්. නමුත් මේ 144Hz refresh rate එක අපිට games වලදී බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේකට හේතුව තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන chipset එක. අපිට මේ ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන් වුණේ Snapdragon 685 chipset එකනේ. මෙන්න මේ chipset එකට බෑ high frame rate එකක් තියෙන games handle කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි social media ඇද්දී ඒ වගේම YouTube ඇද්දී ඉතින් ඒ වගේම අපි browsing කරද්දී එම අපිට 60 fps වගේ තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේම මේ chipset එකට smoothly handle කරන්න පුළුවන් FPS 30ත් 60ත් අතර තියෙන games විතරයි. සාමාන්‍ය FPS 120ත් 144ත් අතර තියෙන games අපිට මේ chipset එකේ smoothly handle කරනවා බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හේතුව 144Hz කියන refresh rate එක අපිට තාමත් කලාතුරකින් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේදී use වෙන්නේ. ඉතින් ඇත්තටම මේ 144Hz කියන එක මෙතනදී මේ Redmi ලා පාවිච්චි කරලා තියෙන selling trick එකක් විදියට. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක විකුණන්න හදපු trick එකක් තමයි මේ 144Hz කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ 144Hz කියන එක මේ ස්මාර්ට්ෆෝන් එකට තේරුමක් නැහැ. අපි කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන brightness rate එක ගැන අපිට peak එක අපිට nits 760ක් වගේ තමයි බලා ගන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් අපි හිරු එළියට ගියාම ලොකු ගැටලුවක් නැතුව මේ display එක පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ display එකේ අපිට FHD+ resolution එකක් බලා ගන්න පුළුවන්. PPI density එක 374ක් එක්ක. ඉතින් මෙන්න මේ නිසා අපිට හොඳ රූප රාමු මේ display එකෙන් බලා ගන්න පුළුවන්. මේ display එකේ හොඳ smooth sharpness එකකුත් තියෙනවා. ඉතින් ඔයා movie එකක් බලද්දී ඒ movie එක හොඳින් experience කරන්න පුළුවන් මෙන්න මේ display එකෙන්. ඒ වගේම games play කරද්දිත් හොඳ experience එකක් ගන්න පුළුවන් මේ display එකෙන්. ඉතින් ඇත්තටම මේ ස්මාර්ට්ෆෝන් එකට තියෙන හොඳ display එකක්, හොඳ IPS display එකක්. ඉතින් low mid range ස්මාර්ට්ෆෝන් එකක් විදිහට මේ ස්මාර්ට්ෆෝන් එකේ display එක අපිට ඒ මට්ටමක බලා ගන්න පුළුවන්. අපි කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා ස්පෙක්ස් ගැන. මෙහෙමයි. මෙතනදී අපිට බේසික් කැමරා එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කැමරා එකක් බලාගෙන මේ ස්මාර්ට්ෆෝන් එක මෙලිතී ගන්න එපා. මොකද ඔයාලට බේසික් ෆොටෝ එකක්, වීඩියෝ එකක් තමයි මෙතනදී මේ කැමරා එක යූස් කරලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ රියර් කැම එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ 50MP wide sensor එකක් සහ auxiliary lens එකක් එක්ක dual camera setup එකක්. ඒ වගේම front cam එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8MP single cam එකක්. රියර් කැම එකෙන් ගන්න daylight photos decent මට්ටමක තියෙන්නේ. ඒ වගේම low light සහ night mode photos ගැනත් අපිට සෑහීමකට පත් වෙන්න බෑ. rear cam එකෙන් 1080p resolution එකෙන් 30 fps දක්වා videos record කරගන්න පුළුවන්. මෙතනදී අපිට OIS EIS පාසුකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට basic video එකක් තමයි මේකේ rear cam එකෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම front cam එක ගත්තොත් එම 8MP front cam එකක් තියෙන්නේ. අපිට selfie cam එකෙන් ගන්න daylight photos උත් average මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. selfie cam එකේ low light photos ගැන සෑහීමකට පත් වෙන්න බෑ. selfie cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් එම 1080p resolution එකේ 30 fps වලින් අපිට videos record කරගන්න පුළුවන්. ඒ videos උත් average මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් overall අපිට average මට්ටමක කැමරා එකක් තමයි මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කැම එකෙන් ඔයාලට basic photo එකක්, video එකක් තමයි කලින් කිව්වත් වගේ කරගන්න පුළුවන් වෙන්නේ. low mid range smartphone එකක් විදිහට මේ smartphone එකේ camera specs අපිට C+ මට්ටමක බලා ගන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේ smartphone එකේ තියෙන battery specs ගැන. අපිට මේ smartphone එකේදී battery එක විදිහට ලැබෙන්නේ mAh 7000ක battery එකක්. ඒ වගේම charging පහසුකම්
විදිහට අපිට 33 watt fast charging පහසුකම ලැබෙනවා. 18 watt reverse charging පහසුකමත් ලැබෙනවා. ඉතින් මෙන්න මෙතනදී මේ ස්මාර්ට්ෆෝන් එකට හොඳ බැටරි එකක් Redmi ලා දීලා තියෙනවා. ඉතින් මිලියම්පියර් 7000ක් කියලා කියනවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ day to day task කරන ගමන් දවස් දෙකක් මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් හොඳින් මතක තියාගන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේදී අපිට 144 Hz refresh rate එකක් තිබ්බා. මෙන්න මේ refresh rate එකකින් ඔයාගේ මේ බැටරි බයින සීක්‍රතාව අඩු වැඩි වෙන්න පුළුවන් ඔයා කරන කාර්යයන් අනුව. ඒ කෙසේ වෙතත් ඔයාට හොඳ බැටරි ලයිෆ් එක මේ ස්මාර්ට්ෆෝන් එකේදී ලැබෙනවා. ඒ වගේම 33 watt fast charging පහසුකම නිසා ඔයාලා මේ ස්මාර්ට්ෆෝන් එක 0.0 100ක් දක්වා charge කරගන්න ගත වෙන්නේ පැය 1 විනාඩි 40ක් පැය 2ක් අතර කාලයක්. ඒක ඔයා charge කරන අනුපිළිවෙල අනුව වෙනස් වෙනවා. මොකද මෙතනදී තියෙන්නේ ලොකු බැටරි එකක්. ඒක නිසා ඒක charge වෙන්න ටිකක් වැඩි කාලයක් ගත වෙනවා. නමුත් decent මට්ටමක charging speed එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට තියෙනවා. ඉතින් low mid range ස්මාර්ට්ෆෝන් එකක තියෙන මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක සහ charging speed එක අපිට ඒ මට්ටමක බලා ගන්න පුළුවන්. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්පීකර් quality එක ගැන කතා කරොත් එහෙම අපිට volume එක average මට්ටමක බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්පීකර් quality එකත් average මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් overall low mid range ස්මාර්ට්ෆෝන් එකක විදිහට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ස්පීකර් setup එක අපිට B+ මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ connectivity features මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී games ගන්න කට්ටියට දුකේ තියෙන ආරංචියක් තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට proximity sensor එක සහ gyroscope එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා games ගහද්දී ටිකක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ස්මාර්ට්ෆෝන් එක gaming ස්මාර්ට්ෆෝන් එකක විදිහට භාවිත කරන්න එපා. ඉතින් මගේ overall rating එක Redmi 15 එක ගැන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එක අපිට recommend කරන්න පුළුවන් entry level ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න ඉන්න කැටගරි එකේ කට්ටියට. මොකද මේ ස්මාර්ට්ෆෝන් එකේ specs ඇත්තටම ගැලපෙන්නේ සාමාන්‍ය දෙමව්පියෙක්ට, ඉස්කෝලේ යන ළමයෙක්ට, ඒ වගේම secondary option එකක් විදිහට පාවිච්චි කරන කෙනෙක්ට තමන්ගේ day to day task කරගන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance ගොඩක්ම ප්‍රමාණවත්. ඉතින් ඇත්තටම ගත්තොත් එම කැමරාව පැත්තෙන් එම ලොකු downgrade එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඒකසේ වෙතත් ඔයා දැනටමත් මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගැන ඉන්නවා නම් ඔයාගේ user experience අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහස් යෝජනා තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් රිවිව් එකකින් නැවත හමු වෙමු.